Hello guys, ඉතින් මම දැන් ඉන්නේ මං ජර්මන් වල ඉන්න මගේ රූම් එකේ පල්ලෙහා තට්ටුවේ. ඉතින් මං අද ඔයාලට රූම් බ්ලොග් එකක් කරන්න කියලා හිතුවා. මොකද මගේ රූම් එක ඔයාලට පොඩ්ඩක් පෙන්වන්න සහ ඒ රූම් එකේ කොස්ට් එක මොන වගේද කියලා මං අන්තිමට කියන්නම්. ඉතින් ඔයාලට පේනවා ඉතින් දැන් මං ඉන්නේ අතරම පල්ලෙහා තට්ටුවේ. ඉතින් වැඩි කතා නැතුව අපි රූම් එකට ගිහලා බලමු. ඉතින් guys ඔයාලට මේ ගෙදර ඉස්සරහ දොර පටන් ගන්න දෙන්න පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. මෙතන තියෙන නම් ලිස්ට් එක මේ අපේ පාර්ට්මන්ට් එකේ ඉන්නේ කවුද කියලා. ඉතින් මෙතන මගේ නම තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙතනින් මේ බටන් එක ක්ලික් කරාම මගේ රූම් එකේ තියෙන බෙල් එක වදිනවා. ඉතින් කවුරු හරි මම හම්බෙන්න ආවම ඒ බටන් එක ක්ලික් කරලා තමයි මම දැනගන්නේ කවුරු හරි ඇවිල්ලා කියලා. ඉතින් ඒ වගේම අපි මේ සිටි එකේ රෙජිස්ටර් වුණායින් පස්සේ මේ මෙතන ඔයාලට පේනවා ඇති. මේ තමයි අපේ ලෙටර් බොක්ස් ටික. මේ මෙතන මගේ ලෙටර් බොක්ස් එක මෙතන තියෙනවා. සිටිගේ රෙජිස්ටර් වුණාම අපිට එන හැම ලෙටර් එකක්ම එන්නේ ඔය බොක්ස් එකට. ඉතින් අපිට ඒක පොඩ්ඩක් චෙක් කරලා ලෙටර් සෙල්ල තියෙදි කියලා බලා ගන්න වෙනවා. මම තාම ඉන්නේ පළවෙනි එකේ. ඔයාලට පේනවා ඇති මෙතනම රූම් 3ක් තියෙනවා. එතන මේක අපාර්ට්මන්ට් එකක් වගේ තැනක්. අපි මේ විදිහට දෙවෙනි තට්ටුවට ඇවිත් ගියාම ඔයාලට මෙතන තව රූම් එකක් තියෙනවා. එතන තව එකක් තියෙනවා. මේ යන්නේ තුන්වෙනි තට්ටුවට මම ඉන්නේ ඇත්තටම තුන්වෙනි තට්ටුවේ තමයි මම ඉන්නේ. ඉතින් මේ මම ඉන්න ෆ්ලෝ එක මේ ෆ්ලෝ එකේ මේ කාමරේ ඉන්නේ මගේ යාළුවෙක් ජර්මන් කෙනෙක්. මේකේ ඉන්නේ ඉන්දියන් කෙනෙක් සහ මේකේ ඉන්දියන් කෙනෙක්. මේ දින්නේ මගේ රූම් එක. ඉතින් අපි අතුරට ගිහිල්ලා බලමු. ගයිස් ඉතින් දැන් මම ඉන්නේ රූම් එක ඇතුලේ. ඉතින් මම ඔයාලට පෙන්නන්න මේ රූම් එකේ තියෙන දේවල් එක එක තියෙන්නේ මොනවද කියලා. මේ රූම් එකට නම් වුණා මේ වගේ කබඩ් එකක්. ඉතින් මට රූම් එකේ වෙන දේවල් තියාගන්න නැති නිසා ඉඩක් නැති නිසා මම ඔගේ තමයි මගේ උයන් දේවල් තියාගෙන ඉන්නේ. වගේම මට මේ වගේ ටේබල් එකක් හම්බුණා. ටේබල් එකේ මේ විදිහට චෙයර්ස් දෙකයි. ඉතින් මේ ටේබල් එකේ මම හිතන කෑම පොඩ්ඩක් තියලා තිනවා. මොකද මම කෑම කන්නේ උතන ඉඳන්. අනිත් එක මට මේ වගේ කබඩ් එකක් හම්බුණා. ඇත්තටම මේ කබඩ් එක නම් ගොඩක් වටිනවා. මොකද මගේ බඩු ඩොකියුමන්ට්ස් වගේ ඒවා දාගන්න දෙයක් නැතුව මම ඒවා තියලා තින්නේ උතන. ඒ වගේම මෙතන ඉන්නවා වගේ අනිත් ක්‍රීම්, සෙන්ට්, ඒ වගේ පොඩි පොඩි දේවල්. ඉතින් මේ තියන්නේ මගේ ස්ටඩි ටේබල් එක. මොකද මම ස්ටුඩන්ට් කෙනෙක්. කැම්පස් එක නිසා මට ගොඩක් වැඩ කරගන්න ඕනේ. ඒක නිසා හැම රූම් එකකට වගේ මම හිතන්නේ normally මේ වගේ ටේබල් එකක් හම්බ වෙනවා. ඉතින් මේ තියන්නේ මට මේ රූම් එකට හම්බුණු බෙඩ් එක. එතන මේක සිංගල් බෙඩ් එකක්. ඔයාලට පේනවා ඇති. මේ සිංගල් බෙඩ් එකක් වුණාම මේක පට්ට සනීපයි නිදාගත්තන් පස්සේ මේක මරු. මේ රූම් එකට මට තව හම්බුණා කබඩ් එකක්. මට ඔයාලට සම්පූර්ණ කබඩ් එක පෙන්වන්න විදියක් නැහැ. මොකද පිටිපස්සට යන්න අමාරුයි රූම් එකේ තියෙන ඉඩ ඉවරයි. ඉතින් මේ කබඩ් එක නම් ගොඩක් ලොකුයි පේනවා වඩා ඒ කබඩ් එකේ ගොඩක් බඩු දාන්න පුළුවන්. එතනම මට දාන්න දෙයක්වත් නැහැ. මම ඔයාලට එකක් පෙන්වන්න. ඉතින් මේ තියෙන්නේ වගේ ෂර්ට් දාපු දැන්. ඉතින් ඔයාලට පේනවා දීගේ තවත් ඉඩ තියෙනවා. තව ඊට සිබ්බට මට දාන්න දෙයක් නැහැ. ඒ වගේම මේ බයික් එක බඩු තියෙනවා. මගේ පිගන් මේ ඔක්කොම බඩු මේවා හිස්තාම දාන්න දෙයක් නැහැ. මොකද මම මෙහෙට ඇවිල්ලා තව එක දෙයක් මට පෙන්වන්න ඕනේ. මේ කාමරේ මං කැමතිම පාර්ට් එක තමයි මෙන්න මේ වින්ඩෝ එක. ඉතින් මේක තියෙන්නේ හරියටම මගේ ඇඳ උඩින් වගේ. මං ස්ටඩි කරන ටේබල් එක උඩින් තමයි මේ වින්ඩෝ එක තියෙන්නේ. ඉතින් අපිට මේක මෙහෙම අරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක ක්ලෝස් කරලා තමයි තියෙන්නේ. මේ වින්ඩෝ එකෙන් ඊට පස්සේ මේ වගේ විදිහක් තමයි ඔයාලට දෙන්නේ. ඉතින් ඔයාලට මේක කොච්චර ලස්සනද කියලා. මේ වින්ඩෝ එකෙන් බැලුවම නම් දැන් සමයක කාලෙට නම් එච්චර ලස්සනක් නෑ. හැබැයි වින්ටර් එක කාලෙට මේගොල්ලන්ට හිම වැටෙද්දි ඒක අර ඇඳ උඩින් බලාගෙන තින්නේ වෙනම එක සුපිරි. ඇත්තටම මේ වින්ඩෝ එකට කැමති ඒකින් හින්දා. ඉතින් ගයිස් ඔයාලා හිතනවාද මගේ මේ කාමරේ කොස්ට් එක කීයක් විතරයි කියලා. ඇත්තටම මම මේකට ගෙවන්නේ යූරෝ 315යි.
යුරෝ 315කට මම නම් හිතන්නේ මේක පාඩුයි කියලා. මොකද මං ස්ටුඩන්ට් කෙනෙක් ඉඳලා ස්ටුඩන්ට් කෙනෙක් විදියට මං හිතන්නේ යුරෝ 315කට මේ වගේ රූම් එකක් හම්බ වෙනවා කියන්නේ ගොඩක් වටින දෙයක්. ඔබ අපිට ගොඩක් වියදම් තියෙනවා, ඉන්ෂුරන්ස් එක පේ කරන්න ඕනේ, රූම් එකට පේ කරන්න ඕනේ, ටැක්ස් ගෙවන්න ඕනේ. ඉතින් ඒකෙන්ද යුරෝ 315කට මේකේ මට නම් ගොඩක් වටිනවා guys. මොකද මම දන්න යාළුවෝ දෙන්නෙක්ම ආවා. මේ දෙන්නගේම රූම් යුරෝ 500 ගාණක් 600කට කිට්ටු වෙන්න උනා. ඒකයි මම මේක රූම් එක වල පෙන්නන්න හිතුවේ. රූම් එක ඇත්තටම කියන්න අඩුවක් නැහැ. දැන් මම ඔයාලට වොෂ්රූම් එකේ කිචන් එකයි පෙන්නන්න. තව දෙයක් guys මම ඔයාලට මේක පෙන්නන්නේ මොකද ඔයාලා ජර්මන් වල ඉන්නවා නම් මේ වගේ මෙයාලගේ දොරේ මෙහෙම රැක්කයක් වගේ අපිට එල්ලන්න පුළුවන්. එහෙම එල්ලනවා නම් අනිවාර්යෙන් මම මේ කරලා තියෙන විදිහට ඔයාලත් යන්නේ කොළ කැල්ලක් හරි මොකක් හරි රෙදි කැල්ලක් මේක තියන්න. මොකද අපි රූම් එකක් ගද්දී මේ ඩිපොසිට් එකක් කරනවා යුරෝ 500ක. මේවට මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් අපිට අපේ යුරෝ 500 හම්බෙන්නේ නැහැ. ඒකයි මම මේ විදිහට මේ කොළ කැල්ලක් එහෙම දාලා තියෙන්නේ. මොකද මට ගෙදර අයිතිකාරයම කිව්වා එහෙම මොකක් හරි තියන්නයි කියලා. මොකද ඒක හොඳයි කියලා. ඉතින් guys මේ දිනවයි කිචන් එක. කිචන් එකේ නම් ලොකු ඉඩක් නැහැ. කිචන් එක නම් පොඩි. සමහර විට යුරෝ 315ක් ගෙවන නිසා අහින්න නැති කිචන් එක පොඩිය තියෙනවා. මේ කිචන් එකට මට හම්බුණා ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එකත් මේ විදිහට වල වේට ඇති. ෆ්‍රිජ් එකේ නම් කියන්න කිසිම අවුලක් නැහැ. DP එකයි normal එකයි දෙකම තියෙනවා. ඉතින් මට හම්බුණා මයික්‍රෝවේව් එක. ඉතින් guys මේ තියෙන්නේ මගේ කිචන් එක. මගේ පොන්චි කිචන් එක. කිචන් එක නම් ඇත්තටම ගොඩක් පොඩි. සමහර විට යුරෝ 315කට කොස්ට් එක අඩුනේ කිචන් එක පොඩි හින්දා වෙන්නේ නැති. ඒක මට කිචන් එකට හම්බුණා ෆ්‍රිජ් එකක්. ඒ තියෙන්නේ ඒ ෆ්‍රිජ් එක. තර ෆ්‍රිජ් එක නම් එහෙම කියන්න අවුලක් නැහැ. එක්තරම කිචන් එක පොඩ්ඩක් අවුලලා තියෙන්නේ ගණන් ගන්න එපා. මේ අපේ ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එකේ normal එක FEC එකයි දෙකම තියෙනවා. එහෙම කිසි අවුලක් නැහැ, කැඩිලත් නැහැ. ඒ වගේම කිචන් එකට අපිට තව මයික්‍රෝවේව් එකක් හම්බුණා. මයික්‍රෝවේව් එකයි අපිට තව oven එකකුත් හම්බුණා. ඉතින් මම හිතන්නේ මේක ගොඩක් අපිට ඇත්තටම වටිනවා. මොකද මේව ගන්න අමුතර කොස්ට් එකක් යනවා අපිට නැත්තම්. ඉතින් එහෙම එතන තමයි අපේ බාත්රූම් එක තියෙන්නේ. මම ඔයාලට දැන් බාත්රූම් එක පෙන්නන්නම්. බාත්රූම් එක එතන නම් ලොකු නෑ. මේ පස්සේ බාත්රූම් එක උතන කොමඩ් එක මෙතන සින්ක් එක දෙන්නවම එතන මේ තමයි අපේ බාත් ටබ් එක. මෙතන තමයි අපිට දාගන්න පුළුවන්. එතන බාත්රූම් එක පොඩ්ඩක් පොඩි. ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මට තාම ජොබ් එකක් නෑ. ඉන්න මට ගොඩක් පේමන්ට් එක කරගන්න මම නිසා යුරෝ 315 කියන මට වටින දෙයක් දෙන්නද. මයික්‍රෝවේව් එකයි මේ තියෙන oven එකයි. ඉතින් කිචන් එකට මට හම්බුනේ මේ ටික. ඉතින් අපි දැන් guys මට නම් දැන් පොඩ්ඩක් හති මොකද ඉතින් මම මේ vlog එක කරන්න ගිහිල්ලා මගේ රූම් එකේ යතුරු ඇතුලේ තියලා මම රූම් එක වහලා. ඉතින් එහෙම වුණාන් පස්සේ ලංකාවේ වගේ අපිට රූම් එකේ ලියන් අරින්න බෑ යතුරු නැතුව. මේ අනිවාර්ය තියෙන නීතියක් තමයි ඒක. මම පොඩ්ඩක් බය වුණා. මට කට්ටිය තිබ්බේම අපි යතුරු අමතක කරලා දොර ඇහුවොත් යුරෝ 50ක් ගෙවන්න වෙනවා කියලා ආපහු යතුරු ගන්න. ඉතින් මම ඉන්නට ගිහිල්ලා ගෙදර ඕනේ ඉන්නේ හැවැත්තේ යට ගිහිල්ලා ගිහුවා මෙයක් වුණා. ඉතින් අතන මෙයාලා ඇත්තටම ගොඩක් හොඳයි. එයාම රුපියලක් ගන්න මට යතුරු දුන්නා. ප්‍රශ්නයක් නැහැ. කියලා වැඩේ කරගන්න කියලා. ඉතින් දැන් මම අපේ යතුරු ඊළඟ ඉල්ලා රූම් එකට යනවා. guys මේක තමයි ඔය vlog එක. ඉතින් ඔයාලම පොඩ්ඩක් හිතලා බලලා කියන්න. රූම් එකේ ප්‍රයිස් එකත් එක්ක රූම් එක හොඳයිද? තව මොනවද අයිඩියාස් තියෙනවා? ඔයාලා ජර්මනි ගැන මොනවද දැනගන්න ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. Goodbye.